ආයිබෝවන් සුබ දවසක්. මම ජගත් කුමාර එස්.එම්. ජගත් කුමාර කුලියාපිටිය ඉඳලා යාවේ. ඇත්තටම මම මේ ආයතනය තෝරාගත්තේ මීට අවුරුදු 3කට කලින් මගේ ලොකු පුතාගේ සර්ජරියක් කෙරුවා කිඩ්නි වල පැය 3මාරක ડોક્ટર සුසන්ත සිල්වා සර්. ඒක හිතාම සාර්ථකව කෙරුවා. එතකොට මෙතන හිටපු කාර්ය මණ්ඩලයේ විශේෂ වෛද්‍ය රත්නායක මහත්මයාගේ කඩනම් සේවය එතුමා ගුණ කරු බව සහ කාර්ය මණ්ඩලයේ එද සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ගුණ කරපු බව සහ කඩනම් සේවය දිහා අපි තාම පැහැදුනා. ඒ නිසා දුර බැහැර ගෙනුණා කුලියාපිටිය වගේ ප්‍රදේශයක ඉඳලා අපි ඉන්පසුව අපේ සියලු ප්‍රතිකාර සඳහා මම මගේ පවුලේ අය සහ මේ මගේ අනිකුත් කාර්ය මණ්ඩලයේ හිතවතුන්ට මම මෙතන යෝජනා කරලා තියෙනවා අගනුවර තියෙන අපේ ආර්ථික මට්ටම අනුව අපිට විශේෂයෙන් රක්ෂණ පහසුකම් අනුව ලැබෙන ඒ බජට් එක අපිට අපේ වියදම් වලට මේක බැලන්ස් කරගන්න තියෙන අගනුවර තියෙන හොඳම පුද්ගලික රෝහල් කියලා මම විශ්වාස කරනවා. මම අත්දැකීමෙන් දන්නවා. මොකද මම මීට පෙර අගනුවර ප්‍රසිද්ධ තවත් පුද්ගලික රෝහල් කීපයකම ප්‍රතිකාර ලබලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් අපේ බජට් එකට ගැලපෙනවා. ඒ වගේම ශ්‍රී වෛද්‍ය රත්නායක මහත්මයා ප්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද කාර්ය මණ්ඩලය සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ සුහදශීලී කඩිනම් සේවය ඉතාම මම අනිකට සලකනවා. ඒ නිසා මෙතන යමු වෙනවා. ඇත්තටම මම අද මම පෙරේ දවස් 3 කලින් මෙතෙන් එනකොට මම ගා අමාරු හිටියේ. මගේ යුරින් ඉන්ෆෙක්ෂන් එකක් සමග තවත් මේ විශේෂ ආබාධ කීපයක් තිබුණා. ඒ ආපු වෙලාවම විනාඩි කීපයක් තුලදී මට එතුමා නේවාසික ප්‍රතිකාර ලබා දීලා ඉතාම හොඳ තත්ත්වෙන් හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් මම දැන් පසු වෙනවා. මම දන්නවා එතුමාට මම ආ යුතුයි කියලා. ඒ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්න පමණක් නෙවෙයි සියලුම වෛද්‍ය පරීක්ෂණ කාලක වේලාවට රක්තය අඩු කරවන්න නැතුව ඉතා ඉක්මනින් ඒ කාර්ය මණ්ඩලයේ ස්ථාන පැමිණලා අදාළ ස්ථානට යොමු වෙලා අපිට ඒ සේවය ලබා දුන්නා. ඒ නිසා මම සියලු දෙනාගෙන් දැනගැනීම පිණිස මම කියනවා මහරගම නාවින්න මෙඩිකයා පුද්ගලික රෝහල ඒක රෝහල විශේෂයෙන් ව්‍යාපාරයක් වුණාට ව්‍යාපාරයට එහා ගිය රෝගීන්ට උපරිම ප්‍රතිකාර ලබා දෙන තමා ගෙවන මුදලට වඩා විශාල සේවයක් ලබා දෙන වෛද්‍ය මණ්ඩලය ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඉතාම කැපවීමෙන් මහජන සේවය සඳහා කැප වෙලා වැඩ කරන සේවක මණ්ඩලයක් වෛද්‍ය මණ්ඩලයක් බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ මගේ ස්තුති පූර්වකව මම ඇයට දැනුම් දෙන්න කැමතියි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා හොඳ සේවාවක් ලබා දෙන ස්ථානයක් විදිහට අපි සියලු දෙනාම මම හිතන්නේ මේ ස්ථානට ආවොත් පැමිණියොත් තමගේ ප්‍රතිකාර තමගේ තියෙන ආර්ථික මට්ටම අනුව කඩිනම් සේවයක් විශේෂයෙන් රක්ෂණ හිමිකම් ලබා දීම සඳහා මෙතුමාලා අභ්‍යන්තරව හොඳ සේවයක් සලසනවා. අපිට සේවාදායකයට සලසනවා. ඒ කාර්යය එතුමාලම කරනවා. ඊළඟට පිරිසුදු කිරීම ගත්තොත් දවසට කීවතාවක් පැමිණලා මේ ස්ථාන පිරිසුදු කරනවා. ඒ වගේම නාන කාමර බාත්රූම් පිරිසුදු කරනවා. ඒ වගේම විශේෂයෙන් ආහාර සැපීමේදී දවස් 3 සැරේම කතා කරලා රෝගියාට අවශ්‍ය මොනවද කොහොමද අවශ්‍ය කියලා විශේෂ විමසන දුරකථනින් මම හිතන්නේ ඒකට ඉතාම හොඳ සේවාවක්. ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයේ ආහාර ලබා දෙන කාර්ය මණ්ඩලය ඒ වගේම කාර්ය මණ්ඩලය කැම්පින් කාර්ය මණ්ඩල සියලු දෙනා ඉතාම සුහදශීලී සේවයක් සලසනවා කියලා මම මේ අවස්ථාවේ සියලු දෙනාටම ස්තුති පූර්වකව දැනුම් දෙනවා. මම ඉදිරි මගේ පවුලේ අය කටයුතු සඳහා තව වෛද්‍ය ආධාර ලබා වෛද්‍ය කටයුතු සඳහා මම මේ ස්ථානයේ පැමිණීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.